ක්‍රොයේෂියා වල 4 වෙනි දවස. කලින් වීඩියෝ එකේ ඔයගලන්ට මතක ඇති මම ඔයගලන්ට පෙන්නුවා බීච් එකයි අපි පූල් ගිය දවසයි. අද ඉතින් අපි මේ view එකට බායි කියලා සාග්‍රබ් වලට තමයි අපි දැන් යන්න හදන්නේ. බස් එක යනකන් ඉතින් මං හස්බන්ඩ්ගෙන් පොඩක් ප්‍රශ්න අහලා තමයි ගියේ. So දැන් මේ බස් රයිඩ් එක ගන්නේ කොහෙට යනකන්ද? රේකා. දැන් අපි ඉන්නේ උපාසය. උපාසය ඉඳලා රේකට යන්න කොච්චර යනවද? 30 to 35 minutes. 35 minutes. And then it's අපි එතන ඉඳලා තව බස් එකක් ගන්නවා. Yeah, we're taking Flexbus. So it's from the Rijeka to Zagreb main cities. So අපි දැන් මේ ඉන්නේ උපාසය. අපි යන්නේ බස් එකෙන් රේකා වලට. රේකා වල ඉඳලා වෙන ෆ්ලෙක්ස් බස් එකකින් අපි යන්න තමයි ඉන්නේ සාග්‍රබ් වලට. දැන් අපි ඒ ට්‍රාන්ස්පෝර්ට් එකේ ඇවිල්ලා දැන් අපි ෆ්ලෙක්ස් බස් එකට නගින්න තමයි මෙතන ඉන්නේ. මෙතන ඉඳලා පැය 2කමාරක් තියෙනවා අපිට සාග්‍රබ් වලට යන්න. මේ බස් රයිඩ් එකත් කිසිම අවුලක් වුණේ නැහැ. වැඩි සෙනග හිටියේ නැහැ. මං හිතන්නේ අපි 3 දෙනෙක් එක්ක ටෝටල් 8 දෙනෙක් වගේ තමයි හිටියේ. මගදී එන ගමන් තැන් එකක් හරි දෙකක් හරි නැවැත්තුවා. ඒ තැන්වලිනුත් එක්කෙනෙක් වගේ නැග්ගා. ඊට අමතරව මං නම් ඉතින් view එක බලාගෙන ආවා. අපි 3 දෙනාම තනින් තන මං හිතන්නේ පොඩි නිින්දකුත් දැම්මා. මොකද ගමන් මහන්සිය චුට්ටක් තියෙන හින්දා. දැන් මේ අපි සාග්‍රබ් වලට ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉඳලා අපිට විනාඩි 10ක් හරි 12ක් දුරින් තමයි අපි බුක් කරපු අපාර්ට්මන්ට් එක තියෙන්නේ. දැන් ඉතින් අපි සූට්කේසුත් අරගෙන අපේ අපාර්ට්මන්ට් එකට ඇවිදගෙන යන ගමන්. මේ පාරවල් හරි පාළුයි කියලා අපිට හිතුණා ගිය ගමන්ම බට ඊට පස්සේ මතක් වුණේ සන්ඩේ එක හින්දා එහෙම ගොඩක් ක්‍රවුඩ් එකක් නැහැ මේ පාරවල් වල. කොහොම හරි අපි දෙන්නා තමයි මුලින් ආවේ. අපි අනිත් යාළුවෝ දෙන්නා ඊළඟ බස් එකක තමයි එන්නේ. ඒගොල්ලෝ එනකන් අපි අපාර්ට්මන්ට් එකේ කී එක අරගෙන අපි අතලට ගියා. කිචන් එකක් තියෙනවා, බාත්රූම් එක තියෙනවා. තව රූම්ස් දෙකක් තියෙනවා. මෙතන තමයි ඉතින් අපේ ඊළඟ දවස් 2-3 ගෙදර වෙන්නේ. අපේ අනිත් යාළුවෝ දෙන්නත් ආවට පස්සේ අපි ඩිසයිඩ් කරා එළියට කන්න යන්න. අද එක්සයිටිං කාරණා දෙකක් තියෙනවා ගයිස්. ඕගලන්ට මගේ හස්බන්ඩ් දැක්කම මොනවද මතක් වෙන්නේ? මොනවද හිතෙන්නේ? එයා ෆුල් රෙඩි වෙලා ඇවිල්ලා තියෙන්නේ. අද නෝර්වේ මැච් එක ෆුට්බෝල් නෝර්වේ අද ප්ලේ කරනවා. ඉතින් මේ මැච් එක බලන්න අපි අද යනවා. ඊට කලින් අපි ශ්‍රී ලංකන් කඩේකට අපි කන්න යනවා. So we are so excited to eat Sri Lankan food after a few days and also to watch Norway play.
ටැක්සි එකෙන් බහැලා විනාඩි 5ක වගේ දුරක තමයි කඩේ තියෙන්නේ. මම මේ වීඩියෝ ක්ලිප් එක මෙහෙමම තියනවා because it's so nice. මේ 4 දෙනා මගේ ඉස්සරහින් ඇවිදන් යනවා. This is, to be honest, one of my most unforgettable trips. More than anything, it's because I traveled with friends for the first time in my life ever. So it's very exciting for me and unforgettable, of course. Guys, oh my god, look at this. මේ කඩේ දැක්කම guys උන් හිටියන් අමතක වුණා. හරිද? මේගොල්ලන්ගේ මෙනු එක දැක්කම ඔක්කොම ගන්නවාද කියලා හිතුණා. කොහමරි මේ කඩේට ආවට පස්සේ මම දන්නේ ඇයි කියලා මම ඒගොල්ලන්ගේ ෆුල් මෙනු එකම වීඩියෝ කරා. මට ඇත්තටම ඒ කියන්නේ කෑම කන්නත් කලින් ඒගොල්ලන්ගේ මෙනු එකෙන් මම මාර විදිහට ඉම්ප්‍රෙස් වුණා. ඒගොල්ලන්ගේ ඇපටයිසර්ස් තියෙනවා. ඒ කියන්නේ ඒකේ රෝල්ස් උයි වඩේ උයි තව මොනවාද අර ශ්‍රිම්ප් බදලා ඒ වගේ ඇපටයිසර්ස් ප්ලේට්ස් තියෙනවා. ඒවට තනි තනියෙන් ගන්නත් පුළුවන්. ඒක කොම්බෝ එක ගන්නත් පුළුවන්. ඊට පස්සේ චීස් කොත්තු තියෙනවා. මේකේ නැති දෙයක් නැහැ බේසිකලි. ලංකාවේ කෑම ෆුල් කවර් කරන මෙනු එකක් මේගොල්ලන් ගාව තියෙනවා. ඉදියාප්ප තියෙනවා, රොටි තියෙනවා, බිරියානි තියෙනවා. මොනවාද? බ්ලැක් පෝක් කරියත් එක්ක බත් තියෙනවා. කොත්තු තියෙනවා. තව මේගොල්ලන්ගේ ශ්‍රී ලංකන් ෆියුෂන් කෑම පාස්තා ශ්‍රී ලංකන් ෆියුෂන් විදියට ඒවා හිටන් මේගොල්ලන් ගාව තියෙනවා. තව එතකොට ඔයගලන් ඩ්‍රින්ක්ස් ඕන නම් ලංකාවේ ඩ්‍රින්ක්ස්, ලංකාවේ ඇල්කොහොල්, ඩෙසර්ට්ස් උනත් පෝල් පැණි මොනවාද පෝල් පැණි පෑන්කේක් එක රෝල් කරපු එක ඒවා තියෙනවා. ඉතින් ඔයගලන් මෙතනට එනවා නම් අනිවාර්යෙන් try කරලා බලන්න. They did not disappoint us. මේක තමයි ඒගොල්ලන්ගේ appetizer platter එක. අපි main dish වලට මම ගත්තා nasi goreng එක, husband ගත්තා black pork curry එක rice එක. drinks වලට මම mint ඒගොල්ලන්ගේ mint drink එක තමයි ගත්තේ. ඇත්තටම මම එකෙන් දෙකක්ම ගත්තා. රහයි තිබහයි නියමයි. මතක් ගන්නවනේ කරිබෝල් එකේ අයියව එයා අපිට හොඳ සර්විස් එකක් දුන්නා. මේ අපේ යාළුවගේ තව යාළුවෝ දෙන්නෙක් අපිත් එක්ක ජොයින් වුණා ඩිනර් වලට. ඉතින් ඒගොල්ලත් එක්කත් කතා කරලා අපි ඇත්තටම හරි ලස්සන කාලයක් මෙතන ගෙවුවා. කෑමත් රහයි, වයිබ් එකත් හොඳයි. අපිට ඉතින් ලංකාව මතක් වුණා. මේ වගේ එකක් ඔස්ලෝ වලත් තියෙනවා නම් කොච්චර හොඳද කියලාත් හිතුණා. අපිත් එක්ක ඩිනර් ගන්න එකතු වෙච්ච අපේ යාළුවන්ගේ යාළුවෝ අයිස්ක්‍රීම් කෑවට පස්සේ ඒගොල්ලන් ගියා. ඒගොල්ලන් ගියාට පස්සේ අපි පොඩ්ඩක් වටපිට ඇවිද්දා සිටි එකේ. මේ හරිය පොඩ්ඩක් හරිම නිකන් සෙන්ට්‍රල් තැනක්. shopping malls තියෙනවා. ඒගොල්ලන්ගේ ස්ක්වයර් එකක් තියෙනවා. අර අපේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එක වගේ. අපි ඉතින් යන අතර මග මෙතන ෆොටෝස් ටිකකුත් ගත්තා. guys ඔයගලන්ට පේනවද අර ඈත මොනවද පේන්නේ කියලා? දෙදුන්නක්. මට ඒක දැකලා oh my god wow වගේ ෆීලිං එකක් තමයි ආවේ. I don't know. ඇත්තටම අර අහසේ natural දේවල් දකිද්දී මේ හරිම මාර රිලැක්ස් ෆීලිං එකක් එන්නේ ඇත්තටම. මම ඇත්තටම ආසයි ඒ වගේ දේවල් දකින්න. ඒවා appreciate කරන්න. See how nice. මේක තමයි මම අර කියපු ස්ක්වයර් එක. ඊළඟට අපි ගියා සාග්‍රබ් කැතීඩ්‍රල් එකට. ඒක ඇතුළට ඇත්තම අපි ගියේ නැහැ. අපි දන්නෙත් නැහැ ඒක ඇත්තටම ඇරලා තිබ්බද කියලා. මේ විදිහට පොඩ්ඩක් ඇවිදලා නිකන් මහන්සි වගේ අපි හිටියේ. අන්න ඒකේ ඒ වෙලේ රෙනොවේට් කරනවා. අපි ඉතින් මෙතනටලා පොඩ්ඩක් ඉඳගෙන වටපිට බල එන්ජොයි කර කර හිටියා. ඒගොල්ලන් මෙතන මේ ස්ක්වයර් එකේ මේ මැච් එක පෙන්නනවා, ෆුට්බෝල් මැච් එක. ඉතින් අපි හිතුවා ඒ වෙලේ ලොකු ක්‍රවුඩ් එකක් හිටපු නැති නිසා එතනට වෙලා මේ තනක් අල්ලගෙන මැච් එක බලන්න සෙට් වෙන්න.
මමයි හස්බන්ඩුයි දෙන්නම පර්සනලි නෝවීජන් නැෂනල් ඇන්තම් එකට හරිම ආසයි. අපි කොටින්ම බස් එකේ යන එන ගමන්මුත් නිකන් එක මුමුණනවා. හරිම ලස්සන වෙලඩි එකක් තියෙන්නේ. ඔයගලන් අහලා නැත්නම් YouTube එකේ සර්ච් කරලා බලන්න. හරිම ලස්සනයි. මැච් එක බලලා ඉවරලා අපිට හෙන වයිබ් එකකින් අපි හිටියේ මොකද නෝර්වේ දින්න හින්දා. මේ වෙලාව ඇත්තටම අපි ඔස්ලෝ වල හිටියා නම් මාර වයිබ් එකක් ඔස්ලෝ වල තියෙන්නේ. හැමෝම එළියේ රෙස්ටොරන්ට්ස් වල ක්ලබ්ස් වල මැච් එක බලනවා. ඊට පස්සේ ඒගොල්ලන් එළියට ඇවිල්ලා සෙලිබ්‍රේට් කරනවා. අපිට ඒක නම් ඇත්තටම මිසින්. හැබැයි we are so grateful අපිට මෙහෙම හරි මැච් එක මෙහෙ බලන්න පුළුවන් වෙච්ච එක. ඉතින් නෝර්වේ දින්නත් එක්ක අපිට තිබිච්ච එක්සයිට්මන්ට් එකට අපි ඊට පස්සේ බාර් එකකට ගියා. කට්ටිය මහන්සි හිටියේ. නමුත් නෝර්වේ දින්නට පස්සේ මහන්සිය කොහෙන් ගියාද කියලා දන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ අපි පැය භාගයක් පැයක් වගේ වැඩි මොනොත් අපි ක්ලබ් එකේ ඉන්නේ නැති අපි ගිහිල්ලා ඩාන්ස් කරලා මේ දැන් ආයේ අපි අපේ අපාර්ට්මන්ට් එකට ඇවිදගෙන යන ගමන්. ආයේ අපි හෙට දවස් විතරයි ක්‍රොයේෂියා වල ඉන්නේ. ඊට පස්සේ අපි ආයේ ඔස්ලෝ වලට යනවා. ඉතින් මගේ ක්‍රොයේෂියා වල අන්තිම vlog එක මම ඔයගලන්ට next week ගේනවා. මේක ඔයගලන් ආස වුණා නම් ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. Bye guys. I hope you watch my next video.